යාළුවනේ ඔන්න අපි අදත් ආවා රයිට්ස් ඇන්ඩ් බයිට්ස් නාලිකාවේ නොගැලපෙන කෑමක් ගලපගෙන යන හැටි ඔබට පෙන්වන්න. අපි ඊට ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න තියෙනවා. අපිට ගිය පාර වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. මොකද අපිට හදිස්සියේ පළගිය ගන්න තිබුණා අපේ යාළුවෙක්ගේ. ඒ නිසා අපිට ගිය සතියේ වීඩියෝ එක දාන්න බැරි වුණා. අපි ඒකෙන් සෝරි කියලා කියනවා ඔයාලට. ඔන්න එහෙනම් අපි අද අදින ආයි සුපුරුදු පරිදි අපේ රයිට්ස් ඇන්ඩ් බයිට්ස් නාලිකාවේ නොගැලපෙන කෑමක් ගලපගෙන කන හැටි අපි පෙන්වනවා අද. ඊට කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. අපේ US කෙනෙක් පසුගිය සතියේ දාලා තිබ්බා මේ මිරිස් කුඩි අයිස්ක්‍රීම් පුළුවන් නම් කාලා පෙන්වන්න කියලා. අපි ඔයගොල්ලන්ට ඉතා පැහැදිලිවම කිව්වා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් මිරිස් කුඩු අම්මෙන් කන්නේ නැහැනේ. කවුරුත් මිරිස් කුඩු අම්මෙන් කන්නේ නැහැ. ඒ ඩෝඩු අප්පන් අම්මෙන් කන්නේ නැහැනේ. අපේ සාමාන්‍ය කන විදියේ ආහාරය නොකලපෙන දෙක නම් කරලා දාන්න කියලා. මම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ඒ ඉවස්ටත් ඒ වගේ මැසේජ් එකක් දාපු එක ගැන. ඉතින් අපි ඉවස්ට කියනවා අයිමත් වෙනත් කෑම දෙකක් ගැලපෙන වර ගැලපෙන අපේ සාමාන්‍ය කනවනේ කන කෑම දෙන්නේ. ඒ කෑම අතර නොගැලපෙන දෙකක් දාන්න කියලා. දැන් මිරිස් කුඩු ගත්ත සාමාන්‍යයෙන් මිරිස් කුඩු අම්මෙන් කන්නේ නැහැ. මිරිස් පොත් දෙකට දාලා දිය කරලා පිළ නැගන්නේ. ඉතින් අපි ඉවස්ට කියනවා අයිමත් අලුතෙන් ඒ නොගැලපෙන කෑම වර්ග දෙක දාන්න කියලා අපි අනිවාර්යෙන් ඉටු කරනවා. මොකද අපි ඔයගලන්ගේ ඉල්ලීම ඉටු කරන දා මේ වැඩසටහන කරන්නේ. අපි මුලින්ම විවස් කෙනෙක්ගේ ඉල්ලීමත් අපි ඉටු කරා. එහෙනම් අපි අද පටන් ගමු. අද මොකක් වෙයිද? අපේ මැදිරිය ආයිත් පොඩ්ඩක් වෙනස් වුණා. අපේ පේන හැටි වල පිටාව. හරි. එහෙනම් අටුවා ටික අවශ්‍ය නැහැ. නොගැලපෙන කෑමක් ගලපගෙන යන හැටි අපි අදත් පෙන්වන්න. ඊට කලින් ඔබට ආදරේ මතක් කරනවා අප තාමත් මේ රයිට්ස් ඇන්ඩ් බයිට්ස් නාලිකාව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගන්න. bell icon එක දෙපාරක් ඔබලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔබලාට දැක ගන්න පුළුවන්. මේ නාලිකාවේ ඔබලාට කුතුහලයේ තියෙනවා, විනෝදයේ තියෙනවා, රසාස්වාදයේ තියෙනවා. අන්න ඒකයි වෙනස. ඒ ඔබට දැක ගන්න නම් මොකක්ද කළ යුත්තේ? අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න. හරි. එහෙනම් යාළුවනේ අපි වැඩට බැවිමු. මොනවා කයිද? නොගැලපෙන කෑම වර්ග දෙකක් කලපන කන හැටි අද එහෙනම් අපි බලමු. ඔන්න පේන ඇති බලන්න දැන්. මොනවාද මේ? මේ ලුණු ගෙඩියක්. සාමාන්‍යයෙන් අපි ලුණු ගෙඩියක් අම්මෙන් කනවා. ඒක සාමාන්‍ය සල්ල දෙයක් නෑ. මිරිස් කුඩු අම්මෙන් කන්නේ නෑනේ නේ. ඒකින්ද අපේ විවස්ට ආයෙත් නැවතත් මතක් කරනවා ආයෙ අලුත් කෑම වර්ග දෙක යෝජනා කරන්න කියලා. මොකද අපි ඔබ කිව්වොත් අමු එළවලු කන්න කියලා එහෙම සාමාන්‍ය අපි එළවලු අමුෙන් කන්නේ නැහනේ. අන්න ඒ වගේ තමයි. දැන් ඔන්න දැන් මේ ජෑම් බනිස් සමග ලුණු කලපගෙන කන හැටි දැන් පෙන්නන්න. ඔන්න ජෑම් පාන් කැල්ලක් කෑවා. ලුණු ගෙඩියක් කනවා. වෙනසකටත් එක්ක අය දෙයක් ඉල්ලීමක් කරනවා. ඔයාලා මේ දේ කරන්න යන්න එපා. ඔයාලගේ බඩ අප්සෙට් වෙන්න පුළුවන්. ඒකින්ද බලලා රසයක් විඳ ගන්න. විනෝදයේ කුතුහලය හැමදේම තියෙන රයිට්ස් ඇන්ඩ් බයිට්ස් නාලිකාවේ පමණයි. ඔයාලට පුළුවන් නොගැලපෙන කෑම වර්ග දෙයක් කමෙන්ට් එකක් විතර පහලින් ලියන්න. ඒක අනිවාර්යෙන් ඉටු කරනවා. ජෑම් බනිස් සමග ලුණු. අපි දැනට වීඩියෝ 4-5ක් කරලා තියෙනවා. ඉතාමත් ඉහළ ප්‍රතිචාර අපිට ලැබිලා තියෙනවා ඔයාලගෙන්. අපි ආදරෙන් සිහිපත් කරන මේ අවස්ථාවේදී තවත් අය ඉන්නවා නම් ඉවසලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් අපි නැවතත් මතක් කරනවා අනිවාර්යෙන් subscribe කරලා bell icon එක දෙපාරක් ඔබන්නේ. ඔයාලට විවිධ අදහස් යෝජනා චෝදනා ඇති මේ
channel එක සම්බන්ධව අනිවාර්යයෙන් ඒවා කමෙන්ට් එකක් විතර ලියන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. අපි දන්නේ නැහැ ඊළඟ ඉල්ලීම කාගේ ඉල්ලීමක් ඉටු කරාද කියලා. එම නිසා අපි ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් නොගැලපෙන කෑම වර්ග දෙක පහතින් ලියන්න කියලා. ඔබේ ඉල්ලීම වෙන්න පුළුවන් ඊළඟ සතියේ ඉටු වෙන්නේ. මේක කෑවත් වුණු ගෙඩිය කෑවත් යන්නේ බඩට. ඒ වෙනසක් නැහැ. මොකද මෙහෙම කෑවා කියලා විස වෙන්නේ නැහැ නේ. විසන්න දෙයක් නැහැ. right. දැන් එකක් ඉවර වෙගෙන ඉන්නේ යාළුවනේ. වුණු ගෙඩියක් භාගයක් ඉවරයි. ජෑම් පාන් සමග ලුණු. ඔබ දැක තිබෙනවද මේ වගේ කෑමක් නේද? කවුරු හරි කනවා. ඔබ මේ වගේ කෑම කනවා දැක බලා ගන්න නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා යුතුමයි. නෑ එකක් කාලේ වෙයි. යා තම දෙන්න මම. ජෑම් පාන් කයි ලුණු පළුවයි. කුතුහලයේ විනෝදයේ රසාස්වාදයේ තිබෙන එකම channel එක Rides and Bites අපේ නාලිකාවයි. ජෑම් පාන් සමග ලුණු. මේක රසයක් තියෙනවා වෙනසක් නෑ. මේකේ පැණි රහ මේකේ සැර. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. අනිවාර්යෙන් අපලගේ නොගැලපෙන කෑම වර්ග දෙයක් පහතින් ලියන්න. ඔබලා මේ වීඩියෝ එක බලලා නිකන් ඉන්න එපා. ඔබලාගේ ඇති කෑම වර්ග නොගැලපෙන අනිවාර්යෙන් කමෙන්ට් එකකට දාන්න. අපි ඒක අනිවාර්යෙන් ඉෂ්ට කරනවා. අපි කලින් ඉවස් කෙනෙක්ගේ ඉල්ලීමක් ඉටු කරා. ඔව් අපිට ගොඩාක් thanks කළා තිබ්බා ඔය ඉල්ලීම ඉටු කරාට. එනවා යාළුවනේ නම් ඉවර වෙගෙන එන්නේ කැම දෙකම දකින්න ඇති. ඔය පොඩ්ඩක් අද පුටුවක නෙමෙයි ඉඳන් ඉන්නේ පොඩ්ඩක් බිම වගේ. කතාවක තියෙන ඇත්ත කියන්නේ බිම ඉඳගන්නයි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ කියලා නේද යාළුවනේ. කියන්නේ ඇත්ත කියන්නයි කන්නයි ඉඳගන්න බිම ඉඳගෙන කන්න ලැජ්ජ වෙන්න ඕනෙත් නැහැ. දැන් ඉවර වෙගෙන යන්නේ අන්තිම හරිය යන්නේ. right.
very close. එහෙනම් යම් පන්දගයි ඩුණු ගෙඩිය මම කෑවා. ඔබලට මෙයාගේ කෑම වර්ග දැන් නම් කරන්න පුළුවන්. අනිවාර්යෙන් නම් කරන්න අපි ඊළඟ සතියේ ඕ ඉදිරි වැඩසටහන වලදී අපගේ ඉල්ලීම් ඉටු කරලා අපි ලෑස්ති වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉල්ලීම් ඉටු කරන්න. එහෙනම් යාළුවනේ කෑමත් කාලය වරයි වැඩේ අපි ක්ලෝස් කරන්න හදන්නේ අදට. එහෙනම් අපි ආයෙත් ඊළඟ සතියේ හම්බෙමු. එතෙක් අපට ජය වේවා.